අපි මුලින්ම pan එකකට olive oil ටිකක් දාගන්න. තෙල් ටික රත් වෙද්දී ඒකට chop කරගත්තු ඉඟුරු සුදු ලුණු දාගන්න. ඊට පස්සේ marinate කරගත්තු chicken කැබලි කීපයක් අපි ඒකට add කරගන්නවා. මම chicken ටික pan fry වෙගෙන එක්දී ඒකට ලුණු තක්කාලි දාගත්තා. මේ සේරම හොඳට pan fry කරගත්තා. ඊට පස්සේ තඹගත්ත pasta add කරා. මම ගෙදර චුට්ට ඉතුරු වෙලා තිබු pasta වර්ග දෙකක් තඹලා තමයි add කරේ. ඊට පස්සේ ලුණු ගම්බිරිස් එකතු කරගත්තා. දැන් white sauce එක හදාගමු. වෙනම pan එකක් අරන් ඒකට බටර් මේස හැඳි දෙකක් දාලා බටර් ටික දිය වෙනකොට ඒකට පාන් පිටි මේස හැඳි දෙකක් දාන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. මේ මිශ්‍රණය හොඳට ලම්ස් නැති වෙන්න කලවම් වුණාට පස්සේ ඒකට කිරි ටිකක් එකතු කරගන්න. මම නම් ඇඩ් කරේ කිරි කෝප්ප කාලක් විතර. මේ white sauce එක ගොඩාක් කිරි රසයි. cheese ඕනෙම නැති තරම්. ඒත් කැමති නම් ඔයාලට තවත් cheese රසය වැඩි කරගන්න කැමති cheese වර්ගයක් එකතු කරගන්න පුළුවන්. දැන් මේකට ලුණු ගම්බිරිස් එකතු කරගන්න. ඔයාලට ඕනම ස්පයිසස් වර්ගයක් එකතු කරගන්නත් පුළුවන්. මේ සෝස් එක අඩු ගින්දරේ මෙන්න මේ වගේ කන්සිස්ටන්සි එකක් එනකන් හදා ගන්න ඕනේ. දැන් ඉතින් තියෙන්නේ pasta එකට මේක ඇඩ් කරගන්න. pasta එකට white sauce ටික ඇඩ් කරගෙන මේ pasta ටික white sauce එකත් එක්ක හොඳට කලවම් කරගන්න. පේනව නේද මේකේ creamy පාට? මාරම cheese රසට මේක එනවා. මාරම රස pasta එකක්. අනිවාර්යයෙන්ම හදලා බලන්න හොඳේ. Yummy. Thank you. Thanks for watching. Subscribe for more.